ආදරණීය ඔබ සියලු දෙනාටම සතුටු පිරුණු ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. සීත කාලයට පස්සේ අපිට ඉතින් දැන් තමයි ඔන්න මල් පිපෙන්න පටන් ගන්න තියෙන්නේ. ලස්සන මල් වලින් මගේ ගෙවත්ත හැඩ වෙලා තියෙනවා. මේ දවස්වල අපි ගෙවත්ත සම්පූර්ණයෙන් මස් කරනවා. මොකද සීතලට පස්සේ රස්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මුළු ගාඩන් එකම අපි ගල් මේවා තියෙනවා අයින් කරලා අස් කරනවා. ඉතින් ඔයා වැඩ කරනකොට මගේ ඉතින් බබාලා 3 දෙනාමත් ඉතින් මගේ අස්සෙම තමයි ඉන්නේ. එයාලවත් බලන ගමන් මගේ ගෙවත්ත වැඩ කටයුතු ටික කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මේ අවුරුද්දේ මම ගෙවත්තට අලුතෙන් ගෙන ආපු ලස්සන මල් වර්ගයක්. ඇත්තටම නම නම් මම දන්නේ නැහැ. ඉතින් මේ තියෙන මල් වර්ගය නම් දැන් අවුරුදු 2ක් තිස්සේ මගේ ගෙවත්තේ තියෙනවා. මේක මැරිලා ආපහු දළු දාලා එනවා. ඉතින් මේ විදිහට මල් පිපෙනවා. මේකේ නම තමයි හොලිහොක්ස් කියලා කියන්නේ. ඉතින් මේකේ පාට කිහිපයක් සහ මල් වල හැඩ විශේෂයෙන් පෙටල්ස් ගන්න වැඩි මල් කිහිපයක් මල් ළඟ තියෙනවා. ඉතින් මේ තියෙන මේ වගේ එක වර්ගයක්. ওই වගේ වර්ග 4-5ක් මල් ළඟ තියෙනවා. ඉතින් ඔය විදිහට ලස්සන මල් වලින් හැඩ වෙලා තියෙන මගේ ගෙවත්ත මේ විදිහට තියෙනවා. හැබැයි අපිට මේ දවස්වල ගොඩාක් රස්නේ. ඉතින් ඒ රස්නෙත් එක්ක හරිම අමාරුවෙන් තමයි මම මෙයාලව බලාගන්නේ. ඉතින් ඉස්සරහට මුළු ලෝකෙටම මේ වගේ රස්නේ බලපාන්න පුළුවන් කියලා කියන හින්දා අපි හැම වෙලේම වතුර පරිපෝෂණයේ ඉඳලා මම හරි පරිස්සමෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ මම එළවලුත් බබනවා මඩුත් හිටවනවා. ඉතින් එතකොට මට වතුර යන ප්‍රමාණය වැඩි. මම ගොඩාක් වෙලාවට මේ මල් වලට යොදා ගන්නවා හාල් හොදන, එළවලු හොදන මේ වගේ වතුර. ඉතින් ඔය වැඩ ටික ඉවරුනාට පස්සේ ඔන්න එක දවසක මම ඉතින් මගේ මුළු තැන් ගෙදර වැඩ කරනකොට මගේ පුංචි දඟ මල්ලත් ඉතින් ওই විදිහට ඉන්නවා. මේ තියෙන්නේ අලුතෙන්ම ගෙනාපු මල් ටිකක් අරන් ඇවිල්ලා මම ලස්සනට මේ වගේ පෝච්චිය දාලා හදාගත්තා. මෙයා නැත්තම් මගේ වීඩියෝස් ඉතින් ලස්සන වෙන්නේ නැහැ නේද? මගේ ගොඩාක් ක්ලිප්ස් වල ඉතින් මගේ පුංචි මැනිකෙටෙත් ඉන්නවා. ඉතින් අනිත් දින නම් දැන් ටිකක් ලොකුයිනේ. ඉතින් එයා තමයි මේ දවස්වල මගේ ලස්සට වෙලා ඉන්න මගේ චූටි පූස් පැටියා. ඉතින් මේ තියෙන්නේ මගේ සකියුලන්ට් මල් විශේෂ ටිකක්. ඉතින් මම මේවා හරි පරිස්සමෙන් තියන් ඉන්නේ. මොකද රස්නේ තියෙන හින්දා අයිස් වැටෙන්න පුළුවන්. ගොඩක් දේවල් මේ දවස්වල අපිට සිද්ධ වෙන හින්දා. මේ ඉන්නේ කවුද දන්නවද? මගේ අලුතෙන් ඉපදිලා ඉන්නේ කිකිලි පැටා. මේගොල්ලෝ සිල්කි කියන විශේෂය. හරිම හොරතල්. ඉතින් ඒ වගේම හරිම තංගයි. පේනව නේද ඔයගලන්ට? තවත් එක් දවසක මම උදේ හිතුවා බබාලට සව් ටිකක් හදනවා කියලා. උදේ කෑම විදිහටම සව් කැඳ වගේ හැදුවා. ප්ලම්ස් කජු මේවා දාලා. ඉතින් ඒ ගමන් ඉතින් මේ ඉන්නේ මගේ පුංචි දඟමල්ලනේ. ඉතින් එයා මගේ එක්කම තමයි ඉන්නේ. ඉතින් එයාවත් ඔහොම තියාගන්න ගමන් ඔන්න මම එදා දවසේම දවල්ට පරිප්පුයි හාල් මික්සරේ තෙල් දාගත්තා. මම පරිප්පු එකට හිතුවා සිල්වර් චාට් කොළ ටිකක් එකතු කරගන්න. මොකද මගේ මුල්ම අස්වැන්න තමයි මේ තියෙන්නේ. මොකද මම ගොඩාක් වෙලාවට එළවලු හිටවන්නේ ටිකක් පරක්කු වෙලා. මොකද පපාලා හින්දා මට හැම වෙලෙම පරක්කු වෙනවා පටන් ගන්න එළවලු වකාව. පටන් ගත්තත් අර ඒකට සාත්‍ය කරන ප්‍රශ්න ඒ වගේ ගැටලු හින්දා පළදාව ටිකක් හරිම අඩුයි වේගය. ඉතින් සිල්වර් චාට් නම් අපිට ඉක්මනින් පළදාව ගන්න පුළුවන්. නිවිති පැල වෙලා තියෙනවා. ඒක අපිට පැල වෙලා ගොඩක් පළදාව ගන්න ටික කාලයක් යනවා. ඉතින් ඒ හින්දා සිල්වර් චාට් මට ඉතින් පරිප්පුවට දාලා තෙල් දාලා එතකොට හාල් මෙස්සෝ කරවල වගේ දේවල් වලට උනත් තෙල් දාලා කොළ ඇඹුලක් හදලා ඒ වගේ කන්න පුළුවන් රසම රස කොළ జాතියක් තමයි සිල්වර් චාට් කියලා කියන්නේ. ඉතින් ඔයාලත් ඉතින් යුරෝපේ, ඉතාලියේ, ජර්මනිය වගේ රටවල ඉන්න කෙනෙක් නම් හදලා බලන්න රසම රස එළවලුවක්. මේ තියෙන එදා දවසේ මම හදාගත්ත රසම රස හාල් මෙස්සන් බැදුම. ඉතින් මේ ටික හදාගත්ත කියන්නේ බත් ඉතින් ගොඩක් මරන්න පුළුවන් නේද? අපේ ගෙදර ප්‍රියතම එක් මෙනු එකක් තමයි මෙන්න මේ මෙනු එක. එහෙනම් ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. ඔයගොල්ලෝ වීඩියෝ එක අවසානයේ වෙනතෙක් බලන්න. මගේ වීඩියෝ එකේ ලස්සන මල් වර්ග තියෙනවා. ඉතින් මේ මල් වර්ගත් බලන්න. ඉස්සරහට
ලස්සන මල්. එතකොට මගේ ආදරණීය කිකිලි හාමිනේලා මේ වගේ තව ලස්සන වීඩියෝ ගොඩක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ channel එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න ආදරණීය ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. අතරේ